පහක් ගාන්නාචාර්ය විජේපදවන විද්‍යාලයේ ගුරු දින සැකලවා පිළිසෙය ආරම්භ මෙලුමලක් වෙනකට වැඩ සමාජයක මෙලුමල් දහසක් පුරුදන දරක් යන භාෂා දිවේන කලුව අහසක කරුවක් වන්නට වෙන සමාජයක කරුවර දහසක් පුරුදන පූර්ණ චන්ද්‍රයා ගැන භාෂා දිවේන ඒ ඔබයි ගුරු මෑණියනි ඒ ඔබයි ගුරු පියාණනි ලෝකයේ ශ්‍රේෂ්ඨතම වෘත්තිය අතර ගුරු වෘත්තිය මොළකන ගන්නේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ යතුමද සකස් කරමින් දැනවත්ව හරවත්ව පුත්තුලික සමාජයට බාරද කිරීමට හැකිවන්නේ ගුරු වෘත්තිය නිසාවෙනි. ඇත්තෙන්ම එය වෘත්තියකට එහා ගිය උත්තරීතර වූ වන්දනීය වූ අමිල සේවයක්. එසේනම් අද දින වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් දැන් අප සියලු දෙනා ජාතිකීය ගායනය හා එක්වෙමු. ඒ මාතේ දර්ශකුරු කිරීම හා එක්වන ලෙස මාගේ මේ ගෞරවනීය ආරාධනය ජාතික දර්ශකවලට මුසු කිරීමට විද්‍යාලයේ ගරු විදුහල් මණ්ඩලයේ ඔබතුමාට බෞද්ධ දර්ශකවලට මුසු කිරීමට ශිෂ්‍ය නායක මණ්ඩලයේ ආචාර්ය කුෂාර පුෂ්පචන්ද්‍ර ගුරු පියාණන් ඔබතුමාට පාසල් දර්ශකවලට මුසු කිරීමට විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක විනිත සුදාමින් සොයරට මා ඇරයුම් කර සිටිනවා. එසේනම් දැන් අප සියලු දෙනාම අභිමානයෙන් යුතුව ජාතිකීය ගායනය හා එක්වෙමු. One, two. සාදු නාදය පවත්වන්න නැවතවතාවක් සාදු නාදය පවත්වන්න දැන් හැමදෙනාම තෙවරක් නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්නට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං
සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි එහෙම දෙනාම සාදු කියන්න සාදු තව සාදු කියන්න සාදු හොඳයි ආදරණීය දුවේ පුතේ අද ලෝක ගුරු දිනය. ඉතින් පෞද්ගලික දවසක අපි දරුවන්ට අවස්ථාව දුන්නා දරුවන්ගේ දිනේ සමරන්නට. අද ලෝක ගුරු දිනය. ඇත්තටම පුතේ ගුරුවරු මහා උත්සව කරලා එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඔක්කොම සංවිධානය කළේ දරුවමයි. ඉතින් ගුරුවරුන්ගේ එකම බලාපොරොත්තුව අපේ දරුවෝ හැමෝම හැමදාම මේ සමාජයේ ලක්ෂණට ජීවත් වෙයි, හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝතුම් ආශිර්වාදාත්මක සෙල්පෙරේ දේශනාවේ බලමහිමේ අපේ ගුරු බෞද්ධයන් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා කියලා නිදනාම සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අතීතයේ ගුරු භූමිකාව පිළිබඳව කතා කරලා දිසාපාමොක් ආචාර්යවරයා. දිසාපාමොක් ආචාර්යවරයා ළඟට ගිහිල්ලා තමයි ඒ දවස්වල අධ්‍යාපනය ලැබුවේ. දරුවෙක් හොඳ පුරවැසියෙක් විදියට සමාජයට සමාජගත කරන කාර්යභාරය ගුරුවරයාට පැවරෙනවා. අපි මේ ආශිර්වාද කරනවා මේ ඔබ ඉදිරියේ පෙනී සිටින සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට එක් දිනයක් වෙන්ගුණක් ඔබට චිරාත් කාලයක් මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න මාර්ගෝපදේශ ලබා දෙන්න නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියලා.
ඔබ
නැති සරස් නැති
සම්බන්ධව යෝජනාවක් වුණා අපේ ආශිෂ්‍ය සංගමයට. ඉතින් අපි මෙහෙමින්ම සතුටින් යුතුව ඉදී බාරගත්ත අපේ සමාජික මහත්මී ඉතාමත් කැමැත්තෙන් මේ හා සම්බන්ධ වන්න බලාපොරොත්තු වුණා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයට මේ සම්බන්ධයෙන් අපිවත් සම්බන්ධ කරගෙන මේ කාර්යය කරගෙන යාම සම්බන්ධයෙන් විදුහල්පතිතුමන්ට නැවත වතාවක් තුෂාර සර්ට නිරන්තරයෙන් අපි සමග සම්බන්ධ වුණා. ඒ වගේමයි ගෘහ විද්‍යා සම්බන්ධ අපේ විද්‍යා ගාමිකාමිත් අපිට නිරන්තරයෙන් සම්බන්ධ වුණා මේ කාර්යයන් සාර්ථක කර ගැනීමට අපිට පාසලෙන් ලැබිය යුතු සහයෝගය ලබා දෙන්න. ඉතින් සියලුම ගුරු මහත්මයාට ගෞරව මෑණිවරුන්ට පියවරුන්ට සුබ ගුරු දිනයක් වේවා. ආයුරක්කන්තු ආවඩා කියලා ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම පාසලේ සියලුම කර්තව්‍යයන් වලට ආදි ශිෂ්‍ය සංගමයේ බැඳියත් වෙන ඒ වගේම සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙවින්ම ස්තුතියි ඔබ සියලුම දෙනාට. අද දින මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කිරීමටයි මගේ මේ සූදානම. ප්‍රථමයෙන් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ආශිර්වාදාත්මක සත්පුරුෂ දේශනයක් සිදු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක ස්තුති පුද කර සිටිනවා. එමෙන්ම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ට නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා සමගියන්දාර සංඛ්‍යාත විදුහල්පතිතුමන්ට ගෞරවනීය ආචාර්ය මණ්ඩලයට ආනන්දන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තුති පුද කර සිටිනවා. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපති නිලුපුල් රත්නායක මහත්මයා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයේ අපගේ ගෞරවනීය ස්තුති පුද කර සිටිනවා. එමෙන්ම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රභාෂණ මාධ්‍යකගේ සමාජයේ බෞද්ධ සංගමයේ ඡායාරූප සංගමය බටහිර සුරවද කණ්ඩායම සංගීතාංශය නර්තනාංශයට අපගේ ස්තුති පුද කර සිටිනවා. එසේනම් අප විද්‍යාලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටම තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගීව සුවසත් අපවන්ව දරුවන්ගේ නැන පහන් දන්වන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දින නියමිත දර්ශන රැස්වීමේ කටයුතු මිනිමාවට පත් කරනවා. ඒ මතෙන්ට අප සියලු දෙනා පාසලගේ ගායන හායි ප්‍රමෝ ස්තුති. Teacher is like a candle. It consumes itself to light the way for others. Thank you all for being a part of this memorable day. Before winding things up, now let's sing our school anthem.
नयन विचारमान